සිරස ප්‍රවෘත්ති News first. සිරස ප්‍රවෘත්ති ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ අන්තර් පළාත පෞද්ගලික බස් වර්ජනයෙන් මගීන්ට පීඩා. මුදා නොගත් ප්‍රදේශවල සිට පැමිණෙන ජනතාව රැඳී සිටින කඳවුරු සිවිල් පරිපාලනය යටතට. පුදුකුඩිරිප්පු ප්‍රදේශීය ආරක්ෂකංශ හා LTT අතර ගැටුම්. G20 සමුළුවට සහභාගී වීම සඳහා ලෝකනායකින් රැසක් ලන්ඩන් නුවරට රැස් වෙයි. ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ News first. සිරස ප්‍රවෘත්ති වේලාව දහවල් 12:30යි. මේ සිරස FM විකාශය. දේශීය ප්‍රවෘත්ති. සංස්කරණය උදයවන්‍ය ආරච්චි ඉදිරිපත් කිරීම රවීන්ද්‍ර කන්නංකර. LTTE නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පුත්‍රයා වන චාල්ස් ඇන්තනීට වෙඩිවෙදී තුවාල ලබා ඇති බව ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබෙනවා. ආරක්ෂක අංශ සඳහන් කළේ පුදුකුඩිරුපු ප්‍රදේශයේදී ඇති වූ ගැටුම්වලදී මෙසේ ඔහුට තුවාල සිදු වී ඇති බවයි. චාල්ස් ඇන්තනී නැමැත්තා දැනට යුද මුක්ත කලාපයේ පිහිටි తాවකාලික රෝහලක ප්‍රතිකාර ලබන බවට වාර්තා වී ඇතැයි ආරක්ෂක අංශ සඳහන් කළා. ආරක්ෂක අංශ පැවසුවේ ඔහුට වෙඩිවෙදී ඇත්තේ දින කිහිපයකට පෙර වුවත් එය තහවුරු වූයේ ඊයේ බවයි. LTTE ග්‍රහණයේ සිට පැමිණ සිටින සිවිල් වැසියන් රැඳී සිටින කඳවුරුවල සිවිල් පරිපාලනය ස්ථාපිත කර ඇතැයි ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දුන්නේ ආරක්ෂක හමුදා එම කඳවුරුවල ආරක්ෂාව සඳහා පමණක් තවදුරටත් යොදවා ඇති බවයි. රජය ගත්ත තීරණයක් මත කඳුරුවල පරිපාලන කටයුතු දැන් සම්පූර්ණයෙන්ම බාර දීලා තියෙනවා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට. මේ අමාත්‍යාංශය දිසා ප්‍රතිවරියත් සම්බන්ධ කරගෙන දිසා ප්‍රතිවරියගේ නිලධාරීනුත් සම්බන්ධ කරගෙන දැන් මේ පරිපාලන කටයුතු සියල්ලක්ම කරගෙන යනවා. ආරක්ෂක කටයුතු තවදුරටත් හමුදාවෙන් කරන්න වැඩ කටයුතු යොදවලා තියෙනවා. ජනතාව අපේ පාලන ප්‍රදේශවලට එනකොට ඒ ජනතාවට අවශ්‍ය දේවල් සියල්ලක්ම ලබා දීලා ජනතාව රැක බලා ගන්න අපේ බොහොම පැහැදිලි ස්ථාවරයක් තියෙනවා. මෙවැනි විට වවුනියාවේ මෙවැනි කඳවුරු 13ක් ක්‍රියාත්මක වෙනවා. ඒවාෙහි සිටින අවතැන්නුවන්ගේ සංඛ්‍යාව 60,000කට අධිකයි. පුදුකුඩිරිප්පු නැගෙනහිර ප්‍රදේශයේ මෙහෙයුම්වල නිරත 53 වන සේනාංකයේ බටපිරිස් ඊයේ එල්ල කළ ප්‍රහාරවලින් LTTE සමාජිකයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය පවසන්නේ මේ ප්‍රහාරවලදී තවත් LTTE සමාජිකයින් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. මීට අමතරව 6 වන ගජපාල රෙජිමේන්තුවේ බටපිරිස් එල්ල කළ ස්නයිපර් ප්‍රහාරවලින් LTTE සමාජිකයින් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ LTTE සමාජිකයින් රැස්ව සිටි ස්ථාන දක්වා මෙහෙයුම්වල යෙදුණු ආරක්ෂක අංශ දැඩි ප්‍රතිවිරෝධයේ මතේ එල්ල කළ ප්‍රහාරවලින් තවත් LTTE සමාජිකයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 13 දෙනෙකු තුවාල ලබා ඇති බවත් ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවියෙහි සඳහන්. ආරක්ෂක හමුදා ප්‍රදේශයෙන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල 3ක් ඇතුළුව යුදෝපකරණ රැසක්ද සොයාගෙන තිබෙනවා. අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් පිට පළාත් සහ කොළඹ අතර ගමන් ගන්නා මගින් තවදුරටත් දුෂ්කරතාවයකට පත්ව සිටිනවා. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පවසන්නේ බස් රථ අපේක්ෂාවෙන් දිගු පෝලිම් දක්නට නොලැබෙන බවයි. පෞද්ගලික බස් රථ හිමිකරුවන් නියෝජනය කරන එක් සංගමයක් තවදුරටත් මේ විරෝධතාව ක්‍රියාත්මක කරන බව අවධාරණය කරන අතර බස් සේවා උපරිම අයුරින් පවත්වාගෙන යන බව අනෙක් වෘත්තීය සමිතිය පවසනවා. වර්ජනයට එක්ව සිටින බස් රථ සේවකයින් ප්‍රකාශ කළේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව තමන් පීඩාවට පත් කරමින් දඩමුදල් අය කිරීමට දැඩි විරෝධය පළ කරන බවයි.
අනවශ්‍ය දඩ ගැහිලි ගහනවා. කොටිම කියන වීදුරු කොන්දස්තර වැඩ කරන්න දෙන්නේ නැහැ. බස් හිමියෝ අසහනයටපත් කරනවා. දිනා ගන්න උත්සාහ කරනවා. හැබැයි අපේ බස් හිමියෝ විසින්ම තමයි ඒක තත්ත්වයට පත් කරගෙන තියෙන්නේ. දැන් අපේ කොන්දස්තර මහත්තයලා තියෙනවා තපත්තු දෙක දාන් ටිකට් කරන්න ඉන්නේ. සාමාන්‍යයෙන් බස් රථයක කමතුවක් දාලා බස් එක ඇතුලේ ටිකට් ගන්න යන්න බෑ. ටීෂර්ට් අඳගෙන වැඩ කරන්න බෑ. රැවුල තුන රුපියල් 3000ක් දඩ ගන්නවා. මිදිපතක් හදිලාරි බුලත්යක් ගාවුම් බුලත් එකක් ගාවුම් රුපියල් 3000යි දැන්නේ. ඔය NTC එකෙන් බස් එකේ නම්බරයක් ගහලා තියෙන NTC එකේ නම්බරේ. දැන් මගිය ගිහිල්ලා මගිය දැන් පැමිණිලි කරන මේ නම්බරේට කෝල් එකක් දාලා අපේ බස් එකේ නම්බරේ කියලා මේ බස් එකේ කොන්දොස්තර මට පරස වචනෙන් බැන්න කියලා. ඒ බැන්නේ කිව්වම කෙලින්ම මේ බස් එක අයිති එක්කෙනාට ලියුමක් එනවා ගෙදරට වහාම විවාහ කරන්න ඉන්න කියලා. බස් එකේ කොන්දොස්තරත් එක්ක. එතකොට අපි එතනට ගියා පැමිණිලි කරපු එක්කෙනා ගෙන්නන්නේ නැහැ. බස් එකේ අයිති එක්කෙනා තමයි දඩ ගහන්නේ. ඉතින් මොකද ඒකේ නීතිය? ඒගොල්ලෝ මොනවත් ස්ටිකරයක් ගහන්න දෙන්නේ නැහැ. ඒවට දඩ ගහන ඔක්කොම. අපි දැන් ස්ටිකර් ගහලා බස් එක ලස්සන කරන් දුවනවානේ. ඒගොල්ලෝ කැමති නැහැ කිසිම දෙයකට මේ ඒව කරනකොට දඩ ගහන රුපියල් 7000යි 5000යි. එහෙත් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය අමල් කුමාරගේ මහතා පවසන්නේ මේ වෘත්තීය අරගලයක් නොව කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් බවයි. එම නිසා මේ පිළිබඳව හෙට දිනේ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව ඔහු සඳහන් කළා. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා අවධාරණය කර සිටියේ විධිමත් බස් සේවාවක් සඳහා සේවකීන්ගේ විනය පවත්වාගෙන යාම ඉතා වැදගත් බවයි. වර්ජනයට එරෙහි අනෙක් වෘත්තීය සමිතිය වන ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේද මේ ස්ථාවරය බැහැර කරන්නේ නැහැ. විනය නොමැතිව ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් තියෙන බස් කර්මාන්තයේ විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ දැනට ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටිනවා මේ විනය තත්ත්වය තුළ. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේ විනය කියන ප්‍රශ්නේත් ඒ වගේම මේ තියෙන ගැටලුත් විසඳාගත යුතුයි. ඒ නිසා බස් රථ සේවකයන් අපිට සහයෝගයෙන් ක්‍රියා කළ යුතුයි. මොකද අපි මේ සියල්ලම දේවල් කරන්නේ බස් රථ සේවකයන්ගේ උන්නතිය වෙනුවෙන් විශේෂයෙන්ම ඒ අයගේ යහපත වෙනුවෙන් තමයි අපි මේ වැඩ කරන්නේ. ඒ නිසා එයාත් දැනගන්න ඕන. ඒ ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා. සීගිරිය නැරඹීමට පැමිණෙන සෑම පුද්ගලයෙකුටම ආරක්ෂිත කබායක් ලබා දීමට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සීගිරියේ සිදුවන බඹර ප්‍රහාර වලින් සංචාරකීන් ආරක්ෂා කර ගැනීම එහි අරමුණයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් GLW සමරසිංහ මහතා සඳහන් කළේ සංචාරක අමාත්‍යාංශය මේ වැඩපිළිවෙල සඳහා අනුග්‍රහය දක්වන බවයි. කලින් තිබිච්ච ආරක්ෂිත කුටියට අතිරේකව කබා හඳුන්වා දීමේ වැඩසටහන පුළුල් කරා. කබා දැන් තියෙන ප්‍රමාණයට අතිරේක අපි කබා 1000ක් විතර ෆ්ලෑට් කරන සූදානම් කරලා තියෙනවා. මේ වෙනකොට අපිට මම දැන් සතියක් විතර ඇතුළත ඒක දෙල් කරන්න පුළුවන් වෙයි. අපි එන සියලු දෙනාටම උඩට යනකොට යන්න ඉස්සර වෙලා කබායක් දෙනවා. කබාය ඇඳගෙන තමයි ඒක උඩට යන්නේ. කබායට සාමාන්‍යයෙන් මේ බඹරුන් එන්නට ඇඳගෙන ඉන්න එක්කනට තුවාල වෙන්නේ නැහැ. කොහොමවත් කබායේ තියෙන දුෂ්කරතා කබා වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න අපිට සංචාරක අමාත්‍යාංශය පොරොන්දු වුණාට උදව් කරන්න. අපි ඒගේ උදව්වත් අරගෙන මේ කබා සංඛ්‍යාව ප්‍රමාණයෙන් වැඩි කරනවා. මීට අමතරව සීගිරිය සිංහපාදයෙන් ඉහළ ප්‍රදේශයේ බඹරුන්ගේ ක්‍රියාකාරකම් පාලනය සඳහා දෝමායන කටයුතු යොදා ඇතැයි සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළා. අපි මේ වෙනකොට අධ්‍යයනයක් කරලා තියෙන ඔය බඹරුන් පිළිබඳව ඒ අධ්‍යයනයේ එක සොයාගැනීමක් තමයි මේ බඹරුන් හැසිරෙන ප්‍රදේශය සීමා සහිතයි. අන්නේ මේ ප්‍රදේශයෙන් මේ බඹරුන් පොඩ්ඩක් ඉවත් කරන්න අපි විශේෂ කාර්යයක් හැටියට දුම් ගැසීම විශේෂයෙන්ම බඹරුන් ඇහිරෙන මුළු ප්‍රදේශය පටන් ගන්න අර සිංහපාදයෙන් උඩ සිංහපාදයේ ඉඳලා ඉහළට අපි අදීම කළ මධ්‍යම සංස්කෘතික ආරෝධන උපදෙස් දුන්නා. ඒකේ පුළුවන් තරම් අපි දුම් අහන මුට්ටි ටිකක් හදලා දුම් ගස්සන පරිපිළිවෙලට යන්න කියලා. ඒකෝට දුම් ගැනීමත් එක්කම මේ බඹරුන්ගේ ඇහිරීම අඩු වෙයි කියලා අපි විශ්වාස කරනවා. කෙසේ වෙතත් පසුගියදා සීගිරියේදී නරඹන්නන් පිරිසකට බඹරුන් දෂ්ට කිරීමෙන් පසු ආරක්ෂක පියවරක් ලෙස වසා දැමූ සීගිරිය සිංහපාදයෙන් ඉහළ කොටස මේ දක්වා නරඹන්නන් සඳහා විවෘත කර නැහැ.